මොනවා යවන්නේට කලින් මට මං ඔහෙට කරලා තියෙන වැරද්ද මොකද්ද? දමුගෝන් කීරවත් අතරින්න. ඉන්නව කොහොමද වැඩක් කරන්න? අනේ බලු මල්ලි අත්වැරද්දක් උනේ අත්වැරද්දක් නෙමෙයි ඇත්තටම කකුලෙන් වැරද්දක් උනේ සමාව දෙන්නකෝ සමාව දෙන්න. සමාව දෙන්න. හොඳ පාඩමක් උගන්වනවා. ඔලෝ බේරගත්ත මාතාතුමා අනේ Kau turun lagi bala. Kalau minum penuh nam balagan kiwa. Maju magi hati saya mitri mamme masih ada supiri vine kadannya. Anji berdangnya ke supiri sunak ke kadilatinya. Ada teman balanda ke. මදයිකොලා මගේ අවුරුදු විතක කාලය ඇතුළත මේ වගේ සුපර් හීරෝ කරලා ජීවිතේට දැකලා නැහැ. මහාචාර්යතුමා මාව හිටපු විදියට ගන්නකෝ. මහාචාර්යතුමා අනේ මාටියෝ මගේ අතිශාර මිත්‍රයෝ මගේ මහාචාර්යකම පල්ලා. මේකට ප්‍රතිනාශකයක් මං තාම හොයාගෙන නෑනේ. මහාචාර්යතුමා ඔයා කරේ මහාම මහා අපරාධයක්. මට ආපහු මගේ යාළුවා ඕනේ. යමු මාටියෝ අපි ගෙදර යමු. මහාචාර්යතුමා මේකට මොකක් හරි හොයාගෙන ඉන්නේ. එතකන් ඉමුකෝ. මේ මොන කරදරියක්ද අප්පා? මට රැටිසි නින්දන්නේ නෑනේ මේ වැඩෙන් ඈ. මාටියෝ හොඳ මාටියා වගේ එළියට ගිහලා ඔයාගේ යාළුවොත් එක්ක බුරන්න. හොඳ එතකොට මට හොඳ නින්දක් දාගන්න පුළුවන්. ඔයා සුපීරි බලු මාටියානේ. ඕකේ සූටියෝ ඕකේ. මෙන්නෝලි වැඩක්. මේ ආචරණේ අපි වගේමනේ. මාරයි. මම තමයි සුපර් හීරෝ ඩොග්මෑන්. අපේ පරම යුතුයකම තමයි මේ නගරේ ආරක්ෂාව තර කිරීම. රෑපුරා ඇහැරගෙන ඉඳලා ගෙවල් වලට පයින් හොරුන්ව අල්ලලා දීලා මේ නගරේ හොරු මුක්ත කලාපයක් කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි බල්ලන් වශයෙන් බැඳී ඉන්නවා. හරි අපි තවත් එක්කමයි. අපි කාටද තමයි. යන් අපිට මේ වෙලාවේ බාරදුරු රාජකාරි ගොඩක් තියෙනවා. අපි මේ බිල්ඩිම උඩට නැගලා නගරේ වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉමු. මොකක්ද ඔයගොල්ලෝ මේ කරන්නේ? අපි හදන්නේ මේ නගරේ ආරක්ෂාව දර කරන්න. ඕගොල්ලෝ අපිට අතට අහු වෙන දේවල් වලින් ගහනවා. කොහොමද මේ විදිහට වැඩ කරන්නේ? සාර්ථකව වැඩක් කරන්න නම් අපිට ඕගොල්ලෝගේ සහයෝගය අවශ්‍යයි. අන්න යාළුවනේ හොරෙක් පහලට වහිනවා. පාර දෙමෝ. ලොකු හොරෝ පොඩි හොරෝ අද නම් මම නැගිටලා තින්නේ වැරදි පැත්තෙන් වගේ. මට හිතෙන්නේ මම මේ හීනයක් දකින්නවද කොහෙද? පේනව නේද? මේ මාටියා නේද? නැත්නම් වෙන කවුරු හරිද? ලුක්කේ මාටියම තමයි. අනේ මන් දන්නේ මාටියා මට මංකොල්ල කන්න දෙන්නෙම නෑනේ. මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ. නිදහසේ මංකොල්ලයක් ආගෙන අහිංසක විදිහට ජීවත් වෙන්න හදනකොට මේ කොහෙවත් ඉන්න මාටියා ඇවිල්ලා ඒකට බාධා කරනවනේ. යාළුවක්කචා මාළ කවියක් නේ කිව්වේ ඔයා. කවියක් කිව්වේ කවුද මිනිස්සයෝ? නෝකික් මං කළා පාගනවකෝ.
තානේ මාවතාරන්න මාටියෝ අයෝ ඔයා බල්ලෙක් වගේ ඇවිල්ලා මාව මේ විදිහට අරයි යන එක හොඳද මාටියෝ අනේ එපා අපේ අම්මා මේ මොකද මේ ජෝඩුව? ඔයාට ඕන හොරාව අල්ලගෙන ආවා. ඕ. අනේ ඉස්පෙක්ටර් මහත්තයෝ ජෝන් ලොකු අමාරු කරట్లా ඉන්නේ මාවානේ කූඩුවට දාන්නකෝ නැත්නම් මට මාටින්ගෙන් බේරෙන්න බැරි වෙනෝ ඒ මාටියෝ සේරම මට පැහැදිලිව කියනවා මේ මොකද්ද සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක දිග කතාවක් ඉන්ස්පෙක්ටර් මහත්තයා. හැබැයි මම ඒක ගෙටි කරලා කියන්නම්කෝ. අපේ අර මහාචාර්යතුමා ඉන්නේ. එයා හදපු මැෂින් එකක් හින්දා මම සුපර් පවර් තියෙන ඩොග් මෑන් කෙනෙක් වුණා. මං දැන් අනිත් බල්ලොත් එක්ක එකතු වෙලා මේ නගරේ ආරක්ෂාව ගැන බලනවා. අපේ අම්මා සුපිරිනේ. මගේ වැඩ තවත් ලේසි වුණා. ලේසි වුණා. හා. යමු මාටියෝ යමු. හොඳටම පරක්කු වුණා අපි ගෙදර යමු එන්න. ඉස්පෙක්ටර් මහත්තයාට ඔය විකාර. ගෙදර යන්නද ෂූටින් ඔයා මේට වෙලා ඉන්න මමයි මාටියයි ගිහිල්ලා ඉවරලා පොඩි සර්ච් පාරක් දාලා එන්නම්. හා. අපේ අම්මා ආණ්ඩුවටත් සල්ලි නැතුව ඉන්නවයි කියන කාලේ පෙට්‍රල් ගහගන්නවත් බයිසිකලෙට සල්ලි වියදම් කරන්නේ නැතුව මේ වගේ ගමනක් යන්න තියනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද අරකෙක්ගේ පිටේ ගොඩිගේ පිටේ යනවා වගේද පල්ලිගේ පිටේ යන එක පොලිසියෙන්මයි බල්ලවයි අඳුර ගන්න බැරිව තමයි අවුල තියෙන්නේ මොනවද ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔය කියන්නේ? පොලිසියට සමාන කරලා මාවත් ලැජ්ජා කරන්නද හදන්නේ? ඕකනේ ඔයගොල්ලොත් එක කරන්න බැරි පිටේ නැගගෙන මටම බලු කතා කියනවා. බිමට දාන්නද මොකද කියන්නේ? අපේ අම්මා නෑ ඔයා තමයි අපේ ගමේ ඉන්න සුපිරිම වීරයා මං ඔයාට මේ පොඩි විහිළුවක් කළේ වීලුවක් නම් ඒකට hina යන්න එපයිනේ. මේ වතාවට විතරක් සමාව දෙනවා. ආයෙ පාරක් කිව්වොත් එහෙම බලා ගන්න. හෙලෝ ඉන්ස්පෙක්ටර් චිංගම් වැලිකඩින් හොරෙක් පැනලා ගිහිල්ලා ඔබේ සේකර පුර පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ පොඩ්ඩක් සර්ච් පාරක් දාලා අල්ල ගන්නවා හරිද සෝදි මේ අවදිකුණ හතරක් එකක් නෙවෙයි ඕකේ සර් අල්ලුවා කියලා හිතා ගන්න මොකද මේ පැන යන ඔගේ සද්දයක් ඇන්නේ ඔක අස්සක පිටේවත් එනවද අස්සක පිටේ නෙමෙයි සර් මම මේ මාටින්ගේ කරේ යන්නේ කමන සුබයි මේ මාටින් ඔයා සුපිරි ඩොග් මෑන් කියලා නේ කියන්නේ ඉතින් අපි දෙන්නට උඩින් ගිහිල්ලා බැරිද ඔයා හොරු හතර දෙනාව අල්ල ගන්න එහෙම වුණොත් අපිට පෙට්‍රෝලුත් ඉතුරුයි අයියම්මා අයියා අම්මා අයියෝ අම්මේ අයියා බල්ල සෝරි මාටි පර්සමේ අයියා අන්න යනවා ෂර් අර යන්නේ. යම් ඒයි පොලිස් දෙපාර්තමේන්තුව පල නවතින්නයි කිව්වේ නවතිනවා පොලිස් දෙපාර්තමේන්තුවේ නාමයෙන් නවතිනවා මගේ නම ලකි මේ ලකිගේ බෙර් එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් ඕම නවතිනවා මම මේ යන්නේ මාත්‍යගේ පිටේ නෙමෙයි ඔය තඩ කඩවා සුපිරි වීරයෙක් අයියම්මා හරියට පාර බලාගෙන එන්න නැත්නම් කණුවල හැප්පෙයි VIP හෙලිකොප්ටර් එන්න පුළුවන් උඩින් හේ මම්මේ හේ කිව්වේ නවත්තනෝක මාටින් වා නියම අයියා මං හොරු තුන් දෙනාව අරගෙන යන්න ඔයා දිගටම සර්ච් කරන්න දිගටම කරගෙන යන්න මං ගන්නම් ලකුණු ටික මීට වඩා වැඩි දැම්මොත් තමුන් ඉවරයි. තමුන් මේ කරපු දේවල් හොඳටම ඇති. දෙපාරක් කියන්න තියන්න එපා. තමුන් සද්දේවාලේ හිටියොත් හොඳටම හොඳයි. ඔය මේක නැවැත්තුවේ නැත්තම් අපිට වැටෙනවා සීරෝ. ඊට පස්සේ ඔහේ තමයි වෙන්නේ සීරෝ. නෑ පොඩි මල්ලි ඒක වැරදි. මට ඕගොල්ලන්ගේ තැන නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඉතින් මේක මගේ යුතුයකම. එහෙමද? එහෙනම් තමුන් අපිව ගණන් ගන්න නැතුව අපිවත් ඉස්සර කරගෙන ඒක දාගන්න නේද ඔය හදන්නේ. යාළුවනේ මෙයාට මේ විදිහට කියලා දීලා හරියන්නේ නෑ. මෙයාට මේක අපේ ක්‍රමයට කියලා දෙන්න වෙයි. වාජාතුමා වේද ගන්න. අනේ
හොහෝ! අනේ මහත්තයාතුමා මං යථා තත්ත්වයට පත් වුණා. එත්තමයි මාටියෝ මට හරිම සන්තෝසයි. ඇත්තමයි මට හරි සන්තෝසයි. මගේ ප්‍රතිනාශකේ තක්කෙටම වැඩ කළා. වැඩි ටෙස්ට් කරගන්න කවුරුත් නැති වෙයිදි තමයි ඔයා ඇවිල්ලා ඇතුළට පෑන්නේ. මගේ යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා බය වුණාද? මං තමයි ඔයාලගේ සුපිරි වීර සුපිරි ඩොග් මාටින්. ඇත්තටම ඔයා මට ලොකු උදව්වක් කළේ. ඔයා හැමදාමත් මේ නගරේ බලා ගන්න ඕන. මම මගේ වැඩ කටයුතු බලා ගන්නම්.